ආවේ ඒ කියන්නේ තීරපන්ති මුලින් ඉඳන්ම ෆ්‍රී කාඩ් ආපු ළමයි. මට ඇත්තටම එහෙම ලොකුවට මතකයක් නැහැ. මොකද මට ළමයි හයිලයිට් කර කර ඉන්නේ නැහැ. මේ පේපර්ස් නම් මම ඔය ගෙනාම බලලා ඉතින් පේපර් බාදිත් පේපර් එක දිහා බලන්නේ උගේ මූණ දිහා බලන්න මම මතක තියාගන්නේ නැහැ. පේපර් එක බලලා අඩු තිබ්බොත් කියලා යවනවා. ඒතර ඌ අවුරුදු දෙකමාරක් ආවකෝ අනිකත් ඇතුළට වෙලා කතා කරලා රිසල්ට් එක කියලා කිව්වා මම ෆ්‍රී කාඩ් හිටියේ කියලා. එතකොට මේ එකෙක් ෆ්‍රී කාඩ් කියලා මුලින්ම අවුරුදු දෙකමාරම තීරපන්ති ආපු එක ෆ්‍රී කාඩ් කිව්ව එක A1යි C2යි කියලා කිව්වා. ඌගේ අර දෙක කරලා නැහැ කෙමිස්ට්‍රි ටික කර කර ඉඳලා තියෙනවා සබ්ජෙක්ට් දෙක බැලන්ස් කරලා නැහැ. ඒකත් කමන්නේ නැහැ කියමුකෝ දැන් දිස්ත්‍රික් රෑන්ක් එක 500 ගාණක් මේ පාර ආයෙ එක්සෑම් එක ලියනවා මේක බැලන්ස් කරගත්ත එක අනිවාර්යෙන් මේක ඊළඟ පාරේ ඒ තුනකට අරන් ගිය හැකි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඊළඟට ආපු එක ඉතින් මට උට දැන් දෙවිල එකපාරට මමත් කියා ගන්න උත්තරයක් නැතුණා. ඌ රිසල්ට් එක කිව්වා කෙමිස්ට්‍රි A මේ මෙහෙම රිසල්ට් එක තියෙනවා. හරිද ACF ෆිසික්ස් ෆේල්. මම අහුවා දැන් හිතපන්කෝ දැන් සරලව හිතපන්කෝ දැන් මේකට පන්ති ඇවිල්ලා තීරි පන්තියත් ඉඳලා මේකේ වැට් ටිකක් කරලා ඒකක් එන්නත් මේක නොවෙන්නත් හේතුව මේක කැපැසිටි එකේ ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. කෙමිස්ට්‍රි වලට එකක් කරනවා කියන්නේ කැපැසිටි එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? අහුවාම කිව්වේ වැඩ කරේ නැහැ කියලා. දැන් ගිය පාර ගිය පන්තියම තමයි මේ පාරත් ආය යනවා කිව්වේ. ඒ කියන්නේ ඌම කිව්වා ගිය පාර ගියාට මම මේ පන්තිය හොඳයි වැඩක් කරේ නැහැ කියලා. දැන් ඌ පිළිගන්නවා. පන්ති වල මම ඔය ඊට කලින් කියලා තුනට ගුරුවරු සමහර ගුරුවරු ඉන්නවා ළමයින්ගෙන් බැනුම් අහන්නේ නැහැ. ළමයා ෆේල් වුණත් ළමයා ගුරුවරයාට බයින්නේ නැහැ. මම හැමදාම මම ඉන්නේ මමත් ඒ තැන ඉන්නවා කියන තැන තමයි මම ඉන්නේ. මොකද හේතුව ළමයා ෆේල් වුණොත් ඌ දැනගන්න ඕනේ ඌ වැඩ කරලා නැහැ. ඒක ගුරුවරයා බැනුම් අහන්න බෑ එතකොට. දැන් මුත් කිය මේක මම ෆේල් වෙන්න හේතුව මම වැඩ කරේ නැහැ. මේක මේව කරා. මේක හින්දා මේ පන්තියටම කලින් එකටම යනවා කියලා. අර ඒ ගුරුවරුන්ගේ පැත්තෙන් ඒක හෙන මේකක්. හැබැයි ඉතින් සතුටු වෙන්න බෑ. මේ වගේ රිසල්ට් එකක් අහන්න. මොකද හේතුව මේ රිසල්ට් එකට වඩා මේ රිසල්ට් එක වැඩි. ඒක දන්නවනේ. මේ රිසල්ට් එකට වඩා මේ රිසල්ට් එක මොකද වෙන්නේ වැඩි. මේක විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. මේක විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නැත. තේරුණාද? ඒකින්ද මේ දැන් මේක බැලන්ස් කරලා කරන්න කියලා මම කිව්වා කතාත් කරන්න කියලා දිගට මොකද්ද වෙන්නේ කියලා මේක පේපර් ක්ලාස් එකට විතරක් ආවම ඇතිනේ මේ වගේ සබ්ජෙක්ට් එක අමතක වෙනවා අත්තා ගන්න මේකේ පේපර් ක්ලාස් කිරීමම ඇති. එතකොට මේ වගේ එකක් ඉතින් මුල ඉඳන් අදින්න ඕනේ ආය. පැහැදිලිව මුල ඉඳන් අදින්න ඕනේ. මම අර ගිය සතිය අර එකෙක් කිව්වේ අර මුලින් මැත්ස් කරලා පස්සේ බයෝ කරලා ආය මැත්ස් කරා කියලා කිව්වේ. නේ අර එදා එකෙක් කිව්වේ උගෙත් මුලින් ඌ කෙමිස්ට්‍රි ෆේල්. කෙමිස්ට්‍රි ෆේල් ලා ඉඳලා තමයි ඒකට ගිහිලා තියෙන්නේ. මේ දැන් ඌ දිස්ත්‍රික් 88 ඒ දෙකයි B එකයි දිස්ත්‍රික් 88 ඌ ඉන්ජිනියරින් යන්නෙත් නැහැ කිව්වා. ඌ එදා කතා කරා ඇවිල්ලා ඒ කතාව මම දාන්න සෝෂල් මීඩියා වල ඌ ඉන්ජිනියරින් යන්නේ ඌ ෆිසිකල් සයන්ස් යනවා කිව්වේ මේ උට ෆිසික්ස් කරන්න ඕනේ කියලා. මේ B එක තිබ්බේ කම්බයින්ඩ් මැත්ස් වලට ඒ දෙක කෙමිස්ට්‍රි වල ෆිසික්ස් වලටයි. එතකොට මේ වගේ වෙන්න තියාගන්න එපා. දැන් මේ වෙද්දිත් මේ වගේ ප්‍රතිඵලයක් එන ලක්ෂණ මම නිකන් කියන්නම්. හරිද? නිකන් මේ සබ්ජෙක්ට් එකේ පන්තිය තියෙන දවසට උදේට නිකන් මූසල හැංගීමක් වගේ එනවනම් නිකන් අනික් පන්ති නම් අවුලක් නැහැ මේකට යද්දි නිකන් ඇඳෙන් ඇහැරෙන්නේ නැහැ වගේ නම් ටිකක් පරක් වෙලා වගේ යන්න හිතෙනවා නම් හරිද ගිහිල්ලා පන්තියේ ඉඳගත්තර පස්සේ නිකන් අර හෙන නිකන් අප්‍රසන්න හැඟීමක් වගේ එනවා නම් ඒකේ මේ පන්තියේ ටියුට් එක කරන්න හිතෙන්නේ නැත්නම් පේපර් ක්ලාස් එක පැත්ත පලාත යන්න හිතෙන්නේ නැත්නම් ඒ පන්තියේ සමහරට මේ සබ්ජෙක්ට් එක වෙන්නත් පුළුවන් ඈ කෙමිස්ට්‍රි වෙන්නත් පුළුවන් හරිද යන්න හිතෙන්නේ නැත්නම් එන ප්‍රතිඵලයේ ආසන්නව මේ වගේ එකක් තමයි එන්නේ අර සබ්ජෙක්ට් තුනටම වෙනවා නම් ඉතින් මේ මම තුනක් තමයි එන්නේ. තුනේම මට අප්‍රසන්න හැඟීමක් එනවා. මට කම්මැලි උදේට හැරෙන්නේ නැහැ. මට එක පේපර් එකක්වත් ලියන්න නැහැ. තුනටම හරි බඩු. එහෙම නැතුව අර සමහර උන්ට මේ වගේ වෙනවා. එකකට ශ්‍රේණිකව ඇවිල්ලා ගණන් ටිකක් හදනවා ඔක්කොම කරනවා. ආසාවෙන් එකට වැඩ කරනවා. අනිකට අනික් සබ්ජෙක්ට් එකට හිනා කැමැත්තක් ඉන්නවා. අනික නිකන් අර උදාසීනයි. නිකන් ඇල්මරුණු ස්වභාවයකින් ඔය කමන්නේ කරන් යම් වගේ. මේ මුගේ ජීවිත කතාව බැලුවොත් එහෙම අර හොඳට බැලුවොත් එහෙම එකක් සුපීරියට උදේට නැගිටලා පන්ති යනවා හොඳට පේපර් ලියන්නත් දුවගෙන කැමැත්තෙන් එනවා අනික නිකන් ඔහේ යන්නම් වාලේ අවුලක් නැහැ ෂේප් නිකන් අර ඇල් වතුර තුණු වතුර යතර මැද අවස්ථාවක වගේ ෂේප් මේකට ගත්තොත් අර ටික තමයි තියෙන්නේ උදේට හැරෙන්නේ නැහැ පරක් වෙනවා පන්තියට යද්දි පේපර් එකක් ලියන්න දෙන්නේ නැහැ ඔය අවස්ථා තුනට මූණ දීපෙකෙක් මේ උපරිම මට්ටම මේ මැද මට්ටම මේ බලු මට්ටමනේ පැහැදිලිද මේ අවස්ථා තුනට මූණ දුන්නේ 2024 තියරි ෆස්ට් එකේ ඔය අවස්ථා තුන මේ කියන්නේ මේක උගේ ජීවිතයේ ඌ අවස්ථා තුනට මූණ දීලා තියෙන්නේ හරිද එකක් සුපිරි අනික මැද අනික බලු ඔච්චරනේ ඒ කියන්නේ එහෙම කරගන්න එපා හරිද මේ රිසල්ට් එකෙන් කොහෙටවත් දරන්නේ මේකේ වටිනාකම සම්පූර්ණයෙන් වැහිලා යනවා මොකෙන්ද මේකේ තේරුණාද ඒක නිසා මේ දැන් අහන්න බැරි මේවත් තුන එකතු කරලා C3ක් වගේ කියලා ගන්න බෑද කියලා බෑ ඉතින් හරිද මේ තුනේ ලකුණු එකතු කරාම C3ක් වගේ තමයි ඇවරේජ් එක එන්නේ හරිද එහෙම බෑනේ මේක විශ්වවිද්‍යාල සුදුසුකම් ලබා නොමැත එක සබ්ජෙක්ට් එකක් ෆේල් කියන්නේ A level ෆේල් ඒකින්ද අපරාධ කරගන්න එපා සබ්ජෙක්ට් වලට මේක ඉතින් මේක වෙලා තියෙන්නේ එකක් හොදට කර කර ඉඳලා පේපර් එහෙම ලියලි දැන් ඔය උතන ඔය රිසල්ට් එන්න එක හේතුවක් අර හැම සතියෙම පේපර් එක ලියන එක හරිද ඒ හැම සතියෙම මේක විතරක් පේපර් එක ලියලා හිටියොත් ඒත් කෙල වෙනවා සබ්ජෙක්ට් තුනේ බැලන්ස් කරලා පේපර්ස් ටික ලියවෙන්න ඕනේ දැන් මේ එනේ උන්ගෙන් ඇහුවාම ගොඩක් වෙලාවට පේපර් ක්ලාස් එකේ හැම සතියෙම වගේ ඇවිල්ලා තිනවා ෆස්ට් අයියෝ
හරිද සකන් ෂයින් මේ වගේ මේ පාරත් ඒකයි S2ක කොල්ලෙක් ඉන්නවා හරිද මේක ඉන්නවා කෙමිස්ට්‍රි වලට ඒ තියෙන එකෙක් ඉන්නවා S2ක් තියෙන අනිත් එකට පැහැදිලිද? ඒ කියන්නේ දැන් අහුවාම කියන්නේ පේපර් ක්ලාස් එකට ඇවිල්ලා තියෙනවා මැට්‍රික් කරලා දෙනවා පිළිවෙලට. රිසල්ට් ෂීට් එකේ ගහන්න තව රිසල්ට් ෂීට් එක print වෙන ගමන් තියෙන ඊයේත් දැන් සමහර ළමයිගේ රිසල්ට් දාලා ඊයේත් මම අර ගන්න එකේ ලයිව් එක කර ඉද්දි ළමයි විතරක් කිව්වා රිසල්ට් දාලා තිබ්බේ නැහැ කියලා. ඉන්ජිනියරිං එක කෙමිස්ට්‍රි වලට එකක් තියෙනවා කියලා. ඒක දාලා තිබ්බේ නැහැ කියලා. තව රිසල්ට් ෂීට් එක මේව කරන්න ගමන් තියෙන හදලා දැන් තව මේ මාස අන්තිම වගේ වෙද්දි ගහලා ඉවර කරනවා. ආයේ මාස ගණන් කල් දාන්නේ මගේ දකිවන අය කියන කතාවල වැඩ නැහැ. මේ මාස අන්තිම වගේ වෙද්දි ගහනවා මේ ඔයාලා හොඳට අවධානයෙන් ඉන්න අනික් කට්ටියත් රිසල්ට් ෂීට් කොහොමද ගහන්නේ කියලා. හරිද? මොකද දැන් ඔක මේකත් තියෙන පොඩි ගට්ටනයක් ඔතන තියෙන නැත්ත කතාව මම ඕකට අකමැත්තෙන් හිටියේ ඔය ගැටුම ඇති කරගන්න මම අකමැත්තෙන් හිටියේ දැන් කරන් දෙන දැන් ගැටුම ඇති වෙලා ඉවරයි හරිද කියන්නේ වලියක් පටන් ගත්තොත් ඒක දිගටම යනවා ඊට පස්සේ හරි මේක තමයි කතාව මේක අර කතාව වැඩක් නැහැ එකක්වත් මේ වගේ තැනකට යන්න එපා මේ වගේ තැනකට යන්න හේතුව තව මාස 6ක් තියෙනවා ඔය මාස 6 දැන් මේ වෙද්දි මම අර කිව්ව සොහොන් ලක්ෂණ ටික පහළ වෙලා තියෙනවා නම් හරිද පේපර් එහෙම ලියන්න හිතෙන්නේ නැත්තම් නිකන් අප්පිරියයි වගේ නිකන් පාස් පේපර් එකක් ගත්තාම කරන්න MCQ 5ක් විතර කරලා නැගිටලා යන්න හිතෙනවා නම් හරිද එහෙම තියෙනවා සමහර වෙලාවෙ හෙන්න ගැම්මට උදේම නැගිටලා අර MCQ පොතක් අරගෙන පාස් පේපර් පොත අරගෙන කරගෙන යනවා අද කනවා යකෝ මේක කියලා පටන් ගන්න හරිද MCQ 5යි කරන්නේ 6 වෙනි MCQ එකේ ඉඳන් අමාරුයි වැඩේ දැන් ටිකක් බුදියනවා යකෝ කියලා බුදිය ගන්නවා ගිහිල්ලා හරිද අර සමහර වෙලාවෙ හෙන්න ගැම්මට උදේම නැගිටලා පටන් ගන්න කනවා අද නම් සබ්ජෙක්ට් එක කියලා හරිද අර මෙහෙමයි සාමාන්‍යයෙන් අර වැඩක් පටන් ගන්න කලින් ළමයි අර අහසුසුර බලාපොරොත්තුයන් පටන් ගන්න එපා හරිද ඒ කියන්නේ කලින් දවස් ඉඳන් ප්ලෑන් කරනවා හෙට උදේ ඉඳන් මේ පාඩමේ ආයෙ නෑ කියලා ඒක එතකොට සාමාන්‍යයෙන් වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. එහෙම නැතුව ටිකක් අර මැද පන්තියෙන් පොඩ හිතන්න හෙට හොඳට ටිකක් වැඩ කරලා ඉවර කරන්න ඕනේ. පුළුවන් වෙයි මට අවුලක් නෑ. මං උදේ ඉඳන් නැගිටලා try කරනවා වගේ තැනකින්ටකෝ. අර හෙට කනවා මේක කාලා ඉවර කරනවා. හෙට මේ පාඩම ආයෙ නෑ යකෝ කෙලින්ම හපලා කනවා වගේ කියන තැනක යන්න එපා. වැඩේ කරන ප්‍රමාණය අඩුයි අත්ත කතාව. මමත් වැඩක් සාමාන්‍යයෙන් පටන් ගන්න කලින් මට මං ගැන ආත්ම විශ්වාසය තියෙනවා. හරිද? අදි탁සීරුව කියන එකත් සාමාන්‍ය ටිකක් තියෙනවා. නැත්තේ නෑ. ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒතර හැබැයි අහසුතර බලාපොරොත්තු නෑ. දැන් සරල උදාහරණ මම අර කි පන්ති පටන් ගත්තේ මාත්‍රෙන් පන්ති පටන් ගත්තේ. මේගොල්ලෝ දන්නවා මේගොල්ලෝ ස්ටාෆ් එක කට්ටිය ගහන්න මං කිය ළමයි 30ක් 25ක් විතර આવත් ඇති කිසි කේසයක් නෑ. පන්ති පටන් කරන් ගියහින් ළමයි 25ක් කියන්නේ ලොකු ගාණක් කියලා පටන් කියන තැන ඉඳන් තමයි මං ගියේ. ටියුට් තරම් කියලා තිබ්බේ මං කිව්වේ ටියුට් 50ක් දාගන්න කියලා අපේ හොරෙන් ටියුට් 200ක් විතර දාගන්න තිබ්බා 200ක් 250 ගොල්ලෝ දාන්න තිබ්බා. ඒගොල්ලෝ හිතන් ඉන්න ඒගොල්ලෝ ඉතින් හිතලා තින් ළමයි එයි කියලා. මම අතන හිටියේ. හරිද? ළමයි 25 ගෙන් තන හිටියේ. ඒ ළමයි 25 ගෙන එක අන්තිමට බලපුවම ළමයි ඒ හිතපු ගාන වගේ 10 ගුණයකට අතර වැඩිය අන්තිමට ළමයි ගාන. ටියුට්ත් මදි වුණා මම දකිවන් සිද්ධි. ඒ අර තැනින් පටන් ගන්න. එතකොට අර මේ අවුලක් නැහැ. ඕන දෙයකට ෂේප් නේ. වැඩ කරන්න ගියාමත් ඉන්ජිනියරින් යනවා කියන ඔළුවේ තියාගන්න. අර හෙට උදේ නැගිටලා හවස් වෙද්දි ඉන්ජිනියරින් යනවා කියන තැනින් පටන් ගන්න එපා. හරිද? ඒතර ඒක කෙරෙන්නේ නැහැ. කියන්නේ එක දවසක් ඇතුළත එහෙම කරන්න බෑනේ. උදේ ඉඳන් පටන් අරන් හවස් වෙද්දි ඩොකෙක් වෙන්න බෑනේ. තේරෙනවනේ. ඒ කියන්නේ එතන අර ඉන්ජියක් හරි ඩොකෙක් හරි වෙන්න නම් කරන්න ඕනේ අර අනවරත ප්‍රවාහයක් කියලා තියෙන ඒක තියෙන්න ඕනේ. එක දිගට සාමාන්‍යයෙන් වැඩ කරන යන්න ඕනේ. ඒක අර හෙන ලොන්ග් ටයිම් ප්‍රොසෙස් එකක් නේ. තව මාස 6ක් කියන්නේ එතනත් ලොන්ග් ටයිම් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. හරිද? මාස 6 වැඩ කරන්න ඕනේ. මාස 6 ඉවර වෙද්දි ඉන්ජෙක්ට් වෙනවා කියන තැන හිතන් හිටියට ගමන් නැහැ. මං එක්සෑම් එක හොඳට කරනවා කියලා. කේස් එක තියෙන උඹලා දැන් ප්ලෑන් කරනවා. දැන් ඒ කියන්නේ දැන් පන්තියේ එහෙම අපි කතා කරද්දි එහෙන මොරාල් එකක් එනවා. හරිද? ගෙදර යද්දි පට්ට මොරාල් එක කියන්නේ බස් එක යනකොට ඉවසිල්ලක් නැහැ. ගෙදර ගිහින් නාලා වැඩ පටන් ගන්න ගිහිල්ලා ගෙදර ගිහින් කාමරේට ගියා විතරයි තනි කර අර මූසල කාලා කන්නේ හැංගි වෙනවා. හොද්දට කාලා හොඳට බුදිය ගන්නවා. එච්චරයි. හරිද? එහෙම කරන්න බෑ ළමයි. හරිද? මේ හම්බෙන හැම මොහොතකම වැඩ කරන්න ඕනේ. ඔයාලට දැන් අද හවස වෙලාවක් හම්බුණා කියන්නේ වැඩ කරන්න. ඒ වෙලාවේ ශනිකව වැඩ කරන්න ඕනේ. ආයේ ලබන සතියේ ප්ලෑන් ලබන සතියේ වෙලාව දෙන ඒව හරියන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ වැඩි. හරිද? ගොඩක් එවුන්ගේ ගිය පාර ප්‍රතිඵල වෙනස් වෙන්න බලපෑවා. අර අවසාන මොහොතේ එක්සෑම් එක කල් ගිය අර ගං වතුර ඇවිල්ලා. ඒක හින්දා ගොඩක් අය ප්‍රතිඵල වෙනස්